ඉතින් ගයිස් පැරණි නෝට් ගැන කතා කරනකොට ගොඩක් අය මගෙන් අහන්නේ ඔයාගේ පර්සනල් ඒ කියන්නේ කලෙක්ෂන් එක ගොඩක් අය කියනවා ඉතින් පෙන්වන්න කියලා. ඉතින් මම ඕගොල්ලන්ට ලස්සනට කියලා දෙන්නම් මෙතන තියෙන නෝට් සෙට් එක ඕගොල්ලන්ට ස්ටිත් එක්ක කොච්චර කාලෙද ගෙවුවේ එහෙම කියලා ඔක්කොම මම කියන්නම්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ගයිස්. ඉතින් ගයිස් මුලින්ම කියන්න ඕනේ මේක තමයි 1947 ගාපු රුපියල් 10000 නෝටුවක් මේක. ඉතින් ගොඩක් අයට දන්නවා ඉතින් මේක මාර කලෙක්ටබල් නෝටුවක්. ඉතින් මේක ලස්සන නෝටුවක්. මේක තමයි ලංකාවම ලොකුම නෝටුව. ඕගොල්ලන්ට මේ මෙතන බැලුමකට හරිද ඕගොල්ලන්ට මේක මොනවද බලා ගන්න පුළුවන්. මේක පට්ට ලොකුයි මේ නෝට්ටුව. හරිද ඊට පස්සේ තියෙනවා ගයිස් කොයින් ගේ රුපියල් 10 නෝට්ටුව තියෙනවා. මේක ඉතින් අර රෙයාර් නෝට්ටුවක්. ඉතින් ගොඩක් අය ගාව තියෙනවා. ඉතින් කලෙක්ට් කරන කට්ටිය ගොඩක් අය ගාව තියෙනවා. මේකත් ඉතින් මේකත් පට්ට ලස්සන නෝට්ටුවක්. මේක ඉතින් ඊට පස්සේ තියෙනවා කිං ජෝර්ජ් ගේ රුපියල් 10 නෝට්ටුව තියෙනවා. ඉතින් මේකත් ලස්සන නෝට්ටුවක් මේක ඉතින් හරිද ඊට පස්සේ තියෙනවා ගයිස් කොයින් ගේ රුපියල් දෙක නෝට්ටුවක් තියෙනවා. මේකත් මාර ලස්සන නෝට්ටුවක්. මේකත් 1952 ගාලා තියෙනවා. මේකත් ඉතින් මේකත් මාර ලස්සන නෝට්ටුවක්. ඉතින් මේක ඊට පස්සේ ගයිස් ඕගලන්ට පෙන්වන්න පුළුවන් මේක කිං ජෝර්ජ් ගේ රුපියලේ නෝට්ටුවක්. මේක 1951 ගාලා තියෙනවා. මේකත් ඉතින් මාර නෝට්ටුවක්. ඉතින් මේකත් ඉතින් ඕගලන්ට කියන්න ඕනේ මේක ඉතින් අර කොයින් සීරීස් කියලා කියනකොට මේ ඔක්කොම එනවා මෙතන අඩුයි. මම හිතන්නේ කොයින් ගේ සීරීස් එකේ රුපියල් 50 අඩුයි. ඒ වගේම තමයි ඉතින් ගොඩක් ඉතින් රෙයාර් නෝට්ටු තියෙනවා. ඉතින් හරිද ඊට පස්සේ ගයිස් ඕගලන්ට පෙන්වන්න පුළුවන් මේ දින 1962 ගාලා තියෙනවා. මේක කිං ජෝර්ජ් මොකුත් නැහැ. මේක ඉතින් රාජලාංජනේ දාපු රුපියල් 2 නෝට්ටුවක්. මේක මින් කන්ඩිෂන් තියෙනවා. මේක මාර ලස්සන නෝට්ටුවක්. මේ ඕනම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේ රාජලාංජන සීරීස් එකේ තියෙනවා රුපියල් 10 තියෙනවා. හරිද මේක 1960 ගාලා තියෙනවා මේක. රයිට් ඊට පස්සේ ඒ සීරීස් එකම තියෙනවා 5 තියෙනවා. රයිට් ඊට පස්සේ ආයෙත් ඉතින් රුපියල් 2 එකක් තියෙනවා. හරිද මේකත් ඉතින් මම ඉස්සෙල්ලා පෙන්නනවා වගේ තමයි මේකත් ඉතින් මාර ලස්සන නෝට්ටුවක් ඉතින් මේකත්. රයිට් ඊට පස්සේ තියෙනවා රුපියලේ නෝට්ටු තියෙනවා. රයිට් ඒ වගේම ගයිස් ඕගොල්ලන්ට ඉතින් රෙයාර් නෝට්ටු ගැන කතා කරනකොට මේකත් ඉතින් වටිනවා මේ නෝට්ටු දෙක. බණ්ඩාරනායක දාපු රුපියල් 5 දෙක. ඒකත් වටිනවා නෝට්ටුවක් ඉතින් මේක. රයිට් ඊට පස්සේ තියෙනවා ඕගොල්ලන්ට 1970 ගාපු 77 ගාපු සීරීස් ගැන ඕගොල්ලෝ කලින් වීඩියෝ එකක් දාලා තියෙන ලොං වීඩියෝ එකක්. මෙතන මේ සීරීස් එක මේක ඉතින් මාර ලස්සන මේ රාජලාංජනේ දාපු 100 තියෙනවා. ඊට පස්සේ අතට එන්න ගයිස් මෙතන මේක රුපියල් 100 නෝට්ටුව තමයි මේකත් ඉතින් මේකත් මාර ලස්සන නෝට්ටුවක් ඉතින් මේක. ඉතින් ගයිස් මේවා ඉතින් තියාගත්තා නම් වටිනවා. ඉතින් ලස්සනයි. ඉතින් අපි හැමදාම බලා ගන්න පුළුවන්. බලලා ඉතින් මේකට ඉතින් සතුටුයි ඉතින් කියන්න බෑ ගයිස්. එච්චර සතුටුයි මේක ඉතින්. මේව තියාගත්තා නම් ඉතින් මේක ඉතින් 1977 ගාලා තියෙනවා. මේක 50 නෝට්ටු මේක. ඊට පස්සේ ගයිස් ඕගොල්ලන්ට මේක කියන්න ඕනේ මේක 82 ගාලා තියෙනවා රුපියල් 50 නෝට්ටුවක්. මේකත් මාර ලස්සන නෝට්ටුවක්. ඉතින් ගයිස් ඉතින් ඕගොල්ලන්ට මේ වගේ ගන්න පුළුවන්. ඉතින් ලස්සනට තියා ගන්න පුළුවන්. ඉතින් මාර ආසයි මේක. ඉතින් ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ එක හැමදාම ගේනවා ගයිස් අපි. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න ගයිස්. එහෙනම් අපි ගිහලා